ඔබ දන්නවා දවස් 2-3කට එහා සබරගමුව විශ්වවිද්‍යාලයේ අතිශයින්ම ඛේදනීය සිදුවීමක් වුණා. ශිෂ්‍යෙක් සියදිවි නසා ගත්තා. ඒක පිළිබඳ අමාත්‍යාංශ මට්ටමෙනුත් විශ්වවිද්‍යාල මට්ටමෙනුත් පොලිසියෙනුත් විමර්ශනයක් කරනවා. ඉතින් මම ඒක කොහොමද උනේ කින්ද මන්ද කියලා කියන්න යන්නේ. විමර්ශනය තාම සිද්ධ වෙමින් යන්නේ. නමුත් අපි ස්ථිර අධිෂ්ඨානයක ඉන්නවා. නවක වදය හෝ වෙන සිද්ධියක් නිසා මේවා වුණා නම් එහෙනම් ඒකට එරෙහිව වගකිව යුත්තන්ට එරෙහිව අපි ක්‍රියාමාර්ග ගන්න කියලා විශ්වවිද්‍යාලයටත් දැනුම් දීලා තියෙන්නේ පොලිසියටත් දැනුම් දීලා තියෙන්නේ. මේක නවක වදයට එහා ගිය එකකුත් වෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. නවක වදය අපි කිසිසේත්ම ඒකට ඉඩ තියන්නේ අහුනොත් ඒක වාර්තා වුණොත් ඒකට එරෙහිව නීතියක් තියෙනවා. නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කියන ඒක අපි පොලිසියට මතක් කරලා තියෙන. පොලිසිය දන්නේ නැතුව නෙවෙයි අපිට කියන්නේ. අපි පොලිසියට කියලා දෙන මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් ඒක. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි ඊට එහා තාරුණ්‍ය තුල අද ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් ඔවුන්ට ඇත්තටම තමන්ව තේරුම් ගන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවා කියන හැඟීම නැහැ. කතා කරලා දෙයක් බෙදා ගන්න පුළුවන් කියන හැඟීම නැහැ. තනි වෙච්ච බව. නේ? තියෙන ප්‍රශ්නවලට විසඳුමක් නැහැ කියලා හිතන එක. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න කෙනෙක් නැතිවීම. මේ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඒවා තුලිනුත් ව්‍යාකූල තත්වයක් ඇති වෙලා මානසික සෞඛ්‍ය පිරිහෙන ස්වභාවයක් අපි පාසල් පද්ධතියේ විශ්වවිද්‍යාල පද්ධතියේ අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒවට ඒ පාසල් වල අධ්‍යාපන ක්‍රමය තුල ඇති වෙලා තියෙන තත්ත්වයක් ඒවට බලපානවා. ගුරුවරු හිඟය, යටිතල පහසුකම් වල තියෙන සීමාවන්, ඒ විෂය මාලාවන් දරුවන්ට ගැළපෙන්නේ නැති එකත් එක්ක ඒවත් මේවට බලපානවා. මේ සියල්ලම තුල තරුණයන්ට තරුණියන්ට තමන් පිළිබඳ විශ්වාසයක්, තමන්ගේ සමාජය පිළිබඳ තියෙන විශ්වාසය අඩු වෙලා තියෙනවා. මේකටත් අපි මැදිහත් වෙන්න ඕනේනේ. ඒකට නීතියෙන් විතරක් නෙවෙයි මැදිහත් වෙන්න ඕනේ. නීතියෙන් විතරක් ඒකට මැදිහත් වෙලා බෑ. අපිට තරුණයන්ට දරුවන්ට තමන්ගේ සමාජය පිළිබඳ විශ්වාසයක් ඇති වෙන විදිහට, අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙන විදිහට, වැඩිහිටියන් පිළිබඳ විශ්වාසයක් ඇති වෙන විදිහට එවැනි සමාජයක් අපි හදන්නත් ඕනේ. ඒකට අපි මැදිහත් වෙන්නත් ඕනේ. අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කියන්නේ දරුවන්ට දැනුම විතරක් දීලා හරියන්නේ නැහැ. දරුවන්ට ඇහුම්කම් දෙන්න. ප්‍රශ්න තියෙනවා නම් ඒවට මැදිහත් වෙන්න. විශ්වවිද්‍යාලවල ඔබට දකින්නවා නම් කැන්ටීන් එකේ කන්න යනකොට එක බත් එකක් බෙදාගෙන කන්න සිද්ධ වෙනවා කියලා පොඩක් හොයලා බලන්න. අනිත් පැත්ත බලාගෙන යන්න එපා. ඔබගේ පාඨමාලාවේ දරුවෙක් කවුරු හරි ෆේල් වෙනවා නම් ඒක නිකන් ලකුණක් නෙවෙයි, මේ ජීවිතයක්. හොයලා බලන්න. ගුරුවරුන්ටත් අපි කියන්නේ ඒකයි. පන්ති කාමරයක ඉන්නවනම් ළමයින්ව අඳුන ගන්න. ප්‍රශ්න මොනවද කියලා අහන්න, තේරුම් ගන්න. ළමයෙක්ගේ චර්යාව වෙනස් වෙනවා නම් මැදිහත් වෙන්න. ඒක අහක බලාගෙන යන්න එපා. දෙමව්පියන්ටත් ඒක කිය වැඩිහිටියන් හැටියට විශේෂයෙන්ම අද තියෙන මේ සංකීර්ණ සමාජය තුල අපි නිරන්තරයෙන් අපේ දරුවන් එක්ක සංවාදයක සාකච්ඡාවක ඉන්න ඕනේ. ඒගොල්ලෝ හිතන පතන දේ ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි, අහුම්කම් දෙන්න ඕනේ. නේ? හැබැයි ඒ සියල්ලම කරන්නත් ඒක අපේ වගකීමක් විතරක් නෙවෙයි, ඒකට අවශ්‍ය පරිසරයත් අපේ පවුල් තුල, අපේ සමාජය තුල, අපේ අධ්‍යාපන ආයතන තුල හැදෙන්න ඕනේ. අම්මා කෙනෙක්ට උදේ ඉඳන් රෑ ප්‍රශ්නවල වෙලිලා ඉන්නවා නම් මේ අද කොහොමද දරුවන්ට කන්න දෙන්නේ, ඉස්කෝලේට ළමයා දාගන්නේ කොහොමද, ගෙනියන්නේ කොහොමද, ඔය ප්‍රශ්න වලින් ඔළුව ගිනි අරගෙන ඉන්නවා නම් දරුවෙක්ගේ චර්යාව වෙනස් වෙනවා කියන එක සමහර විට
දකින්නවත් නැති වෙන්න පුළුවන්. වැඩපොලකට ගියාම අපි පීඩණයෙන් නම් ඉන්නේ. වැඩ කරන තැන අපේ එහා පැත්තේ වාඩි වෙලා ඉන්න එක්කෙනාගේ ප්‍රශ්නේ අපිට දැනෙන්නේ නැහැ. එහෙනම් වැඩ කරන තැන පහසුකම් තියෙන්න ඕනේ. පහසු වෙන්න ඕනේ. වැඩේ හරියට කරන්න පුළුවන් වෙන්න ඕනේ. විශ්වවිද්‍යාලවලත් එහෙමයි. ඉස්කෝලවලත් එහෙමයි. එතකොට මේක තල ගණනාවක මැදිහත් වෙලා තමයි අපිට මේකට පිළිතුරු හොයන්න වෙන්නේ, ආමන්ත්‍රණය කරන්න වෙන්නේ. නීතිය ඕනේ. හැබැයි සමාජ වෙනසක් ඕනේ. වැඩිහිටියන් සහ තාරුණ්‍ය අතර sannivedanaya මීට වඩා හොඳින් සිදු වෙන්න පුළුවන් විදිහේ පරිසරයක්, ඒ සමාජ වෙනසත් අපිට අවශ්‍යයි. එතකොට මේවා ආණ්ඩුවේ වගකීම් නොවේ කියලා අපිට පැත්තකට බලාගෙන ඉන්න බෑ. මේවට මැදිහත් වෙන්න ඕනේ. එතකොට අන්නේ එතන තමයි අපිට ඔබත් සමග නිරන්තරයෙන් සාකච්ඡා කර නේ මේවා හරියට කොහොමද සිදුවිය යුත්තේ, කොහොමද අපේ දරුවන් රැකගන්නේ, මේවා ඔක්කොම අපි හිතමින් අපේ අධ්‍යාපන ක්‍රමය තුල, අපේ සමාජ ආරක්ෂණ ක්‍රමය තුල, නීතිය තුල කොහොමද අපි මේවට මැදිහත් වෙන්නේ කියන එක අපි සියලු දෙනාම අවධානයෙන් ඉන්න ඕන දේවල්. නිකන් දෙයක් වුණාම ඒකේ වැරද්ද පටවන එක විතරක් නෙවෙයි. මේවා වළක්වා ගන්න අපි මොනවද කරන්නේ? සමාජයක් හැටියට අපි කොහොමද මීට වඩා තව කෙනෙක් ගැන අවධානයෙන් ඉන්නේ? මේවා අපි නිරන්තරයෙන් ඇති වෙන ඕන සාකච්ඡා, අපේ සමාජය තුළ ඇතිවිය යුතු වෙනස්කම්. ඉතින් මේ අපි ඔබ අපිට බාර දුන්න වගකීම නිකන් අර අපි කියපු පොහොසත් රට කියන්නේ නිකන් ආර්ථික අවස්ථා හදලා දෙන එක විතරක් නෙවෙයි. ඒක වෙන්න ඕනේ, ඒක අනිවාර්යයි. ආර්ථිකය ශක්තිමත් වෙලා අපේ ආදායම් ඉහළ යන එක අනිවාර්යයි. ඒක සිද්ධ විය යුතුයි. නමුත් රටක් පොහොසත් වෙන්නේ එතනින් විතරක් නෙවෙයිනේ. රටක් පොහොසත් වෙන්නේ සමාජ බැඳීම්, සමාජයේ තියෙන ආධ්‍යාත්මික ගුණය, සමාජයේ තියෙන ආරක්ෂිතභාවය, මේ සියල්ල තුලින්ම. එතකොට එතන ඒ සමාජ වෙනසත් ඔබ අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සමාජ වෙනසටත් අපි ඒ නායකත්වය දෙන්න ඕනේ. අපේ දරුවන්ට ඒ ආධ්‍යාත්මික සමාජීය ජීවිතයක් හිමි වෙන්න ඕනේ. සංස්කෘතික ජීවිතයක් හිමි වෙන්න ඕනේ.